හැමර් ඩ්‍රිල් එකේ නෝමල් ඩ්‍රිල් එකේ වගේ නෙමෙයි ඒකට යූස් කරන මෙන්න මේ හිල්ටි බිට් මේ ඩ්‍රිල් බිට් එකේ ඔයාට මේ පේන මේ අලු පාට ඔන්න පේනවා හොඳින් මේ අලු පාට මේ කොටස කාබන් මේ ටිප් එක කාබන් ඒකට හේතුව ඇවිල්ලා මේ විදිහට යකඩ වලින් හැදිච්ච මේ බඳේ මේ කාබන් ටිප් එක තමයි වයිබ්‍රේට් එකත් එක්ක ඩ්‍රිලින් වෙන්න ලොකු පවර් එකක් එක්ක මේ ඩ්‍රිල් එකෙන් කරකවල දෙනකොට බිත්ති කැඩෙන්න ගල් විදින්න කොන්ක්‍රීට් විදින්න ඕන කරන ඒ දාන අපි වේට් එක දරාගෙන ඒක කඩාගෙන එහෙම නැත්නම් විදගෙන ඒ හැම වැඩක්ම කරගන්න පුළුවන් මෙන්න මේ ටිප් එක නිසා මේ පැහැදිලිව පේනව නේද හරිම වෙනස් නෝමල් ඩ්‍රිල් කටුවකට වඩා බොහොම වෙනස් මේ කාබන් ටිප් එකක් තියෙන්නේ මේක මේ අතට තිබුණාට තව පෙලක් කඩු තියෙනවා කාබන් ටිප් මෙහෙම දෙක තියෙනවා ඒ කියන්නේ ධන ලකුණු මෙහෙම උඩින් බැලුවම ධන ලකුණේ හැඩයට හරිද ඒ ටිප් මීට වඩා පවර්ෆුල් හොඳ ජොබ් කරන්න පුළුවන් ලොකු ජොබ් බිත්ති විද ගන්න ගල් කඩා ගන්න ගලක් විද ගන්න ගලකට උනත් ඇඟ බෝල්ට් එකක් ගහ ගන්න විද ගන්න සාමාන්‍ය මේ ඩ්‍රිල් එක යූස් කරන කටුවට වඩා මේ ඩ්‍රිල් එකේ තියෙන වෙනස අන්න ඒකයි මේ ඩ්‍රිල් කටුවේ තියෙන වෙනස අන්න ඒකයි කාබන් ටිප් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ